ගදීට ගුදීට ගත්තකු දොන්ත තාදිත්ත තකදිත්තත් ගදීට ගුදීට ගත්තකු දොන්ත තාරෙගත ගදි හුඳගත් මැණික් ගංගාවට මුතු පන්තිට කිරිවැන්සට රුන්සපතර වලවේ ගංගාවට යහතින් බැන්දියස්නා වහන්ස රන්දාසද්ද නිම ඇතුරේදී මුහුදු කරදිය අලල් ඇතින් බැන්දියස්නා වහන්සට්ටද මේ නරල නරයන්නේ කන්නලව්ව පුදුම කන්නවට ගන්නවයි පින්නට පිට වෙනවයි ධනවැදි කෝටියක් වැරදි වලට සමා වෙනවයි Bye.
තැඟිලි සැලෙන හැටියගේ දස මාසේ උරේ කත්වා පොසේ සිවුද්දී කාරණන් වස්ස සතන් මාතු පාදන් නමමහන් ලේටික කිරට හරවාමා හට පෙව්වා දිවර නොබලමාවේ නුවෙන් වෙහෙසෙව්වා මැදියම් රැයේ දෝතටගෙන නැලවෙව්වා අම්මේ ඔබයි කප් රුක මගේ හැමදාම උන්දිකාරෝ ආලින්ගිත්වා චුම්බිත්වා පිය බුද්ධකම් රාජමද්දන් සුපටිත්තන් පීතුපාදන් නමමහන් ගියා ඈත පිටිසරගම් වලට පියා සොයාගෙන නිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපතක් මට දුන්නු පියා සම්මා සම්බුදු සරණයි මාගේ පියා ඔව් වදින අද අපේ වෙස් මංගල් ඒ වගේම මුල්ම වතාවට බෙරවාදනේ දක්ෂතා දැක්වූ දවස අදයි. මුල්ල ප්‍රදේශයේ පුංචි අපට නර්තනයෙන් ඉදිරියට යන්න තියෙන එකම තෝතන්න අපේ මේ නෘත්‍ය කලායතනයයි. ඔව් සෙනුරි. නෘත්‍ය කලායතනයේ කිව්වම අපිට මතක් වෙන එකම කෙනා තමයි අපේ චම්මියා සංකා ගුරු මෑණියන් තමයි අපිට මේ හැමදේම පුරුදු පුහුණු කරලා අපිව මේ තත්ත්වයට ගෙනල්ලා අපිට මේ දවස් උදා කරේ. ඔව් වදින ගුරුතුමිය වගේම නේෂ් මధుරාංග ගුරුතුමනුත් අලීෂ ගුරුතුමාත් කළ යුතුය. හැමදෙනාම එකතු වෙලා අපි වෙනුවෙන් කළ හැමදේම අපේ ගුරුවරුන්ට උපහාර කරන්න ඕන. මේ කත්පද පේලි ටික චම්මියා සංකා ගුරු මෑණිය ඇතුළු
ගුරු පියවරුන් දෙදෙනාටම උපහාරයක් වේවා. වේවැල් පහර ළඟ ගුරු ළඟ දන ගාපු ගුරු සිතයි ලොවකට අපි නොසිතාපු මඩදිය උනත් නිල් දියකට හරවාපු ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු නිල් දිය දාහර වැගිරෙන වාලු නමුණු කුලේ රජකම ලැබෙයි කුමරාට රජුගේ කුලේ හැඩි දැඩි පාල ලැබෙයි නිතරම පුහුල් වැලේ ශිල්පය දෙන්න නොම සුරුකම ගුරුගේ බලේ විනාසත් සාරය පින්ද මුසිලට ශිල්ප දුන්න තක්සලාව දොරටුව ළඟ සිටියා මතකයි ඔබ සිටියා මතකයි රෑන රෑන කුරුල්ලනේ මෙන්න මෙහෙට වරෙල්ලා ආරංගිහින් ගුරුවව දන ලොව හැමටම බෙදල්ලා පින්නති ගුරුතුමන්ගේ නාම රකින්න හුරු වේ අල්ලා මතු බුදු බව ලැබෙන්නට ගුරු තුමන්ට පිං දියල්ලා මතු බුදු බව ලැබෙන්නට ගුරු තුමන්ට පිං දියල්ලා මතු බුදු බව ලැබෙන්නට ගුරු තුමන්ට පිං දියල්ලා
සහතික ලබා ගන්නේ ජේ ජලනී අහිංසා දියණිය. ඊළඟට ආර් නිපුණ පුනාරා දියණිය සහතිකපත් ලබා ගන්නවා. ටීඑම් හිරුස ආදේශ් පුතණුවන් සහතිකපත් ලබා ගන්නවා. හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. මේ ඉක්මනින් වෙලාව යන නිසා ඉක්මනින් කරන්නේ. ජේ අදීන නිතීස් පුතණුවන්ට ආරාධනා කරනවා සහතික ලබා ගන්න. W සෙනුරි හිමායා සත්සරණ දියණියට ආරාධනය සහතික ලබා ගන්න. EMEP යසස්මී දිනාරා දියණියට. PB පමුදි නිකේෂලා දියණිය සහතික ලබා ගන්නවා. සවෙත්මා ලිතුමිලි දියණිය සහතික ලබා ගන්නවා. ජිනුති හිමන්දි නිම්සරා දියණිය සහතික ලබා ගන්නවා. බි ටෂීනා සෙව්මදී දියණිය සහතික ලබා ගන්නවා. ජේ තොෂිනි තත්සරණ දියණිය සහතික ලබා ගන්නවා. ඊළඟට මම ආරාධනා කරනවා අපේ මෙතුමන්ට ගෞරවයෙන් ස්තුතිපද කරනවා සහතික ප්‍රදානය සමග එකතු වුණාට. සහතික ප්‍රදානය සමග එකතු වුණ එතුමන්ට ගෞරවයෙන් ස්තුතිපද කරමින් ඊළඟට ආරාධනා කරනවා රොහාන් සජීව මෙතුමන්ට සහතික ප්‍රදානය සමග එකතු වෙන්නට. සන්නාදයක් ලාවදම හැමෝම. සිතුමි තුමෙත්‍යා විමල වීර දියණිය සහතිකපත් ලබා ගන්නවා. HD කෙම්නදී එනායා දියණිය සහතිකපත් ලබා ගන්නවා. තෙන්ජි නිතායා කුමාරසිංහ දියණිය සහතික ලබා ගන්නවා. MT සසිනි රශ්මිලා දියණිය සහතික ලබා ගන්නවා. NG නෙත්මි භාග්‍යා කාබින්ද දියණිය සහතිකපත් ලබා ගන්නවා. ඊළඟ අපේ යදමන්ට ස්තුතිවන්ත වෙනවා සහතික ලබා දීම සඳහා අපිත් එක්ක එකතු වුණාට. ඊළඟට ආරාධනා කරනවා සහතිකපත් ප්‍රධාන සමග එකතු වන දිනු ලක්මනේ දිසානායක මැදිරියට පහතරට බෙරවාදනයේ ජයග්‍රහණ ලබා ගන්නවා සාධක ලබා ගන්නවා. දිලන පිවිතුරු විජේසිරිවර්ධන පුතණුවන් KA සදෙව් ඉඳුවර පහතරට බෙරවාදනයෙන් සාධක ලබා ගන්නවා. ඒ වගේම W සෙනෙත් යහන්ස හසරල් පහතරට බෙරවාදනයෙන් සාධක ලබා ගන්නවා. ජිතු මිනාරා විජේසිරි දියණිය ලාබාලම බෙරවාදන ශිල්පිනිය සහතික ලබා ගන්නවා. DHKR රියානා ජයවර්ධන දියණිය සහතික ලබා ගන්නවා. WA කේෂානි මෝක්ෂා දියණිය සහතික ලබා ගන්නවා. GW විනුදි ඔනේජා දියණිය සහතික ලබා ගන්නවා. හොඳයි අපි එතුමියට සහතික ලබා දීම පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමන ගමන් වයලා ඉදිරිසිංහ මහත්මයාට ආරාධනා කරනවා පැමිණෙන්න සහතිකපත් ලබා දෙන්න. JW විනදී ඔනේජා දියණිය සහතිකපත් ලබා ගන්න. තාලම්පට වාදනයෙන් සහතික ලබා ගන්නවා ජේ සාලි සාවින්ද්‍යා දියණිය. ඒ වගේම WA සෙනායා රන්මිනි දියණිය. හොඳයි එතුමියටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ත්‍යාග ප්‍රදානය සඳහා අපිත් එක්ක එකතු වුණාට. චම්ම්‍ය අසංකා නෘත්‍ය කලායතනය වෙනුවෙන් ඒ ගෞරව ස්තුතිය පුද කරමින් මේ ස්තුතිය පුද කරා කියලා ඉවර නෑ. මොකද මේ අනිත් අය සූදානම් වෙන අතරතුර කාලය වටින නිසා මම සූදානම් වෙන්නේ ඒ අවස්ථාව උදා කර දෙන්නට. මේ මහා කාර්යය කර ඔහුට ශක්තිය දුන්න සහායක දුන්නේ කවුද කියලා ඇය තමයි දන්නේ. ඒ නිසා මම ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා චම්මි අසංකා නෘත්‍ය කලායතනයේ අධිපතිනිය
චම්මි අසංකා ගුරු මවට ඉදමත් ගෞරවයෙන් ඔබට උදව් කළ නන් අයුරින් ශක්තිය සහයෝග දෙන හැමෝටම ගෞරවනීය ස්තුති පුද කරන්නට. සුබ දහවලක් වේවා සියලුම දෙනාට. සියලුම පැමිණ සිටින සම්භාවනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සියලුම පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. දෙමව්පියනි, ප්‍රදේශවාසී හිතවතුනි, දරුවනි, සහෝදර සහෝදරියනි සියලුම දෙනාගෙන් අවසරයි. ඉතින් මේ මොහොත යෙදিলা තියෙන මට ස්තුති කතාව කියන්න, ස්තුති කරන්න. ඉතින් ස්තුති කරන්න කියන්නේ කොහෙන් පටන්ගෙන කොහෙන් නතර කරන්නද කියලා මට හිතා ගන්න බෑ. මොකද මේ ඒ තරම් ස්තුති කරන්න අය ඉන්නවා මට. ඔයාලට දැන් පේන ඇති මෙච්චර දැවැන්ත කාර්යයක් මට තනියෙන් කරන්න බෑ. නේ? චම්මි අසංකා කියගේ නම කිව්වට මේකේ පිටිපස්සේ ඉන්නවා සෑහෙන පිරිසක්. ඉතින් මේ තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ. ඇත්තරම ලොකු පිරිසක් මගෙත් එක්ක එකතු වුණා. ඒක මං හිතන්නේ හරි වාග්යක් මම ලැබපු වාසනාවක්. මේ කාර්යයට සෑහෙන්න හැමෝම වගේ එකතු වෙලා බොහෝම උදව් උපකාර කරා. අද දවස පුරාවටම මම ඉතින් එකින් එක වෙලා ගත වෙන නිසා කියන්න එහෙම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් නොකිය බැරි පිරිසක් ඉන්නවා. ඒ ගැන මතක් කරන්න ඕන මේ වෙලාවේ අනිවාර්යයෙන්ම. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට වැඩම කරවදාලා වූ මහා සංඝරත්නය ඇතුළු සියලුම ආරාධිත අමුත්තන්ට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මාගේ ආරාධනය පිළි අරගෙන වචනයට මේ ස්ථානයට මේ වැඩසටහන නැරඹීමට පැමිණීම පිළිබඳව මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ කියන්න ඕන පුරා මාස 5ක් විතර අපි මේ පුරුදු පුහුණු වීම කටයුතු වල යෙදුණා. පුරා මාස 5ක් නටනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. නටනවා විතරක් නෙමෙයි බෙර පුරුදු පුහුණු වෙනවා කියන්නේ ඒකත් ලේසි දෙයක් නෙමෙයි. එතකොට බෙර පුරුදු පුහුණු කරන එක විතරක්ුත් නෙමෙයි මෙතන ගොඩාක් අභියෝගවලට මුහුණ දෙන්න ගොඩක් මට අභියෝග කියන දේවල් ගොඩක් දුරට ආවා. ඉතින් මේ ළමයි පුරුදු පුහුණු කිරීම වලට අමතරව දැන් නර්තනය කියලා කියන්නේ ටිකක් ශබ්දයෙන් වැඩි විෂයක්නේ නේද? එතකොට ගොඩාක්ම වටපිටාවෙන් උනත් විවිධ අභියෝගයන් වලට ආව. නමුත් මම නතර වුණේ නැහැ. අද මේ දක්වා මේ දරුවෝ ටික කොහොම හරි පුරුදු පුහුණු වීම වලින් අරගෙන ඇවිල්ලා ලස්සන දෙයක් ලස්සන නිර්මාණ ටිකක් සහ ශීර්ෂාභරණ පැළඳ දරුවන් පිරිසක් නිර්මාණය කරා අද දවස වෙනකොට. ඉතින් පුරුදු පුහුණු කිරීමේදී මාත් එක්ක විශේෂයෙන්ම කියන්න ඕන දනේෂ් මදුරංග ගුරු පියාණන් මගේ ආදරණීය මේ මං කියන්නේ මගේ ආදරණීයම ගෝලයා. ඒකේ ලොකු අතීත කතාවක් තියෙනවා. පරණම ගෝලයා මගේ. ඉතින් අදටත් මොන දේ තිබුණත් ඒක අනිවාර්යෙන් කියන්න ඕන. මම මේ අවස්ථාවක් කරගන්නවා. පුතේ මට මෙන්න මේ වැඩේ කරලා දෙන්න කිව්වොතින් මොන වැඩේ තිබුණත් අපේ භාෂාවෙන් කියනවා නම් බෙල්ල කඩාගෙන හරි මිස් මං ඒක කරන්නම් කියලා අඟුණු කොලේ ඉඳන් ගෙවල් අඟුණු කොලේ වලස් මුල්ලේ ඇති ඒ අදාළ දිනේට අදාළ වෙලාවට ඇවිල්ලා ඉඳලා ඇති. ඒක එදා ඉඳන් අද වෙනකන් එහෙමයි. මං හිතන්නේ අවුරුදු 13ක් විතර බොහොම පුංචි වයසේදී තමයි මේ මගේ පහතර නර්තනය ඉගෙන ගත්තේ. ඒ කාලේ ඉඳන් අද දක්වා ඒ ගුරු ගෝල සම්බන්ධතාවය අද තා වෙනතුරු තියෙනවා. ඉතින් දනේෂ් මදුරංග පුතේ ඔයාට බොහොම ස්තුතියි මේ වැඩේ ගොඩ දාගන්න මට උදව් කරාට. මං තේරෙන භාෂාවෙම කියන්න. ඉතින් තව බෙර පුරුදු පුහුණු වීම කර අපේ ධනුෂ්ක සර් ගොඩක් උදව් කරා මට. දරුවන්ව හසුරවලා ඒ බෙර පද කියලා දීලා හැම දෙයක්ම මලීෂ ජයසංග පුතාටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ පුරා මාස 5ක් විතර පුරාවට මේ දරුවන් පුරුදු පුහුණු කිරීමට මට පුදුම තරම් සහයෝගයක් ලබා දුන්නා ඒ තිදෙනාම. ඉතින් ඔබ
තිදෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ කියන්න ඕනේ හැපි කිඩ්ස් ආයතනයේ අධිපති හිතාදර මගේ සහෝදර චමිත් ලහිරු ජයසිංහ මහතාටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් මට හිතාගන්න කරගන්න බැරි දේවල් වලදී මම කියන්න ඕන මගේ සහෝදරයා කරගන්න බැරි වෙලාවල් වලදී මල්ලි මට මේක තේරෙන්නේ මට කරගන්න තේරෙන්නේ නැහැ කිව්ව ගමන් මට මුකුත් වැඩක් ඉතුරු කරේ නැහැ. මේ පේන හැම දෙයක්ම මේ වීඩියෝ වල හැම දෙයක්ම සංවිධානය කරලා ඒ වීඩියෝ හදලා මට Facebook මේ සමාජ මාධ්‍ය ඔස්සේ යවන හැම මේ පෝස්ට් එකක්ම දැන්වීමක්ම හදලා දීලා මට ඇත්තටම කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒක අනිවාර්යයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන මට ඒක මේ වෙලාවේ මට ඒ දේවල් වලට නිරත වෙන්න මට ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ඒ දීපු සහයෝගයට මේ හැම දෙයක්ම මේ විදිහට ලස්සනට පේන්නේ ඔබතුමා නිසා කියන එක මම මතක් කරලා සිටිනවා. ඒ වගේම දරුවන්ගේ හිසවෙස් පැරදීමට හා චාරිත්‍ර කිරීමට වැලියමුණ සෞගත විහාර විහාරාධිපති ස්වාමින් වහන්සේලා ඇතුළු සෙසු ස්වාමින් වහන්සේලාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට පන්සල ලබා දීලා සංඝාවාස විහාරය සහ සෞගත විහාරයේ නායක ස්වාමින් වහන්සේලාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වැඩ කටයුතු කිසිම කරදරයක් හිරිහැරයක් නොවි අපිට සහයෝගය ලබා දීම පිළිබඳව මම හදපුරා ස්තුතිවන්ත වෙනවා හාමුදුරුවරුන්ට සියලුම ස්තුතිය පුද කරනවා. ඊට පස්සේ වෙස් ඇඳුම් කට්ටලය සහ පාහිම්පත් කට්ටලය ඇඳුම් වෙලාවට නිර්මාණය කරලා දුන්නු ඒ ශිල්පීන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බැනර් කටවුට් නිම කරලා දුන්න මංජු ප්‍රීන්ට් අධිපතිතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ තිර පුටු හැම දෙයක්ම ලබලා දුන්න ඒ ෂෙහන් මල්ලිට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් කියන්න ඕන අලංකාරවත් මල් අපිට සපයලා දීලා මේ ස්ථානය ලස්සන කරගන්න තවත් පොපි ඩෙකෝස් ආයතනයේ අධිපතිනි මේනකා වේපතීර මහත්මියට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මතක් කරන්න ඕන මගේ පුංචි කාලේ ඉඳන්ම යාළුවා මොන දේ වුණත් ඒ දේ මට අනිවාර්යයෙන්ම තන භූමිය ලස්සන කරලා දෙන්නේ එතුමිය තමයි. ඉතින් මේ වෙලාවෙත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මම මේ පිළිබඳව. සියලුම බෙරවාදන ශිල්පීන්ට මම ස්තුතිවන්ත වෙනවා. නිසි වේලාවට පුහුණු වීම කටයුතු වලට පැමිණිලා ඊයේ දින ඉඳන් අපිත් එක්ක මේ මොහොත දක්වාම සියලුම බෙරවාදන ශිල්පීන් සහයෝගය දැක්වුවා. ඒ එතුමන්ලටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ පෙරහැර සංවිධානය කර සහයෝගය දැක්වූ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පෙරහැර සංවිධානය කිරීමට අප කැප වූ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ තව කියන්න තියෙනවා කැමරා වීඩියෝ දැන් ඔබතුමලා දකින්න ඇති ලස්සනට මේ ආරම්භයේම ප්‍රී ෂූට් වීඩියෝ එකක් ගියා. ඉතින් ඒ මේ වීඩියෝ පින්තූර හැම දෙයක්ම මට ලස්සනටම කරලා දුන්නේ එස් මීඩියා සිතුම් ඒ මහත්මයා ඇතුළු කණ්ඩායම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමන්ලට. ඊට පස්සේ සවුන්ඩ් ශබ්ද විකාශන යන්ත්‍ර මේ ලයිට් මේ තන භූමිය ලස්සන කරගන්න තවත් ඉවහල් වුණා එතුමන්ලටත් අසංක සවුන්ඩ් ඇතුළු ඒ සියලුම මහත්වරුන්ට ස්තුතිවන්ත වෙනවා. දරුවන්ගේ සහතික පත්‍ර සහතික කිරීමට දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු මධ්‍යංශය ගොඩක් ඉවහල් වුණා. ඒ එතුමන්ලටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කවුරුවත් යන්න එපා මං හිතන්නේ නෑදෑයෝ හිත මිත්‍රාදී ඉන්නවා. හොඳම දේ තියෙන්නේ දැන් සියලුම වස්දොස් අරගෙන යන්න අපි ගරා යකුමක් පානවා. ඒ හැම දෙයක්ම දැක බලාගෙන මේ චාරිත්‍ර වාරිත්‍ර ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැති දේවල්. ඒක නිසා මේ කවුරුත් යන්න එපා. යන්නේ නැතුව පොඩ්ඩක් රැඳෙන්න ඒ අංගයත් බලලා යන්න පුළුවන්. නිවේදන කටයුතු සඳහා දායකත්වය දැක්වූ අශෝක මහත්මයාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලස්සනට මට මේ නිවේදන කටයුතු කරලා මගේ වැඩසටහන ලස්සන කරලා දුන්නට එතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අලංකාරවත් පොල් තෙල් පහන
සහ ඒ සැරසිලි කටයුතු කරලා දුන් වීරකටිය රාජපක්ෂ විද්‍යාලයේ සේවය කරන නවෝත් ධනුෂ්ක මහතාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අම්බලිපිටිය ආර්.ඩී. ඒ සේවය කරන රසික කුමාර මහත්මයාටත් ඒ පිළිබඳව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ සැරසිලි කටයුතු වලට බෙහෙවින්ම දායකත්වය දැක්වුවා. මම හිතන්නේ මෙතන මේ තාමත් රැඳිලා ඉන්නේ මට ආදරේ මම ආදරේ ඔයාලා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මේ දක්වාම රැඳිලා ඉන්න හැමෝටම ගොඩක්ම ස්තුතියි මගේ වචනයට මගේ ආරාධනය පිළි අරගෙන මේ දක්වා මං හිතන්නේ පැය ගණනාවක් ඉන්නවා තාමත් ඉන්නවා ඒ මට ආදරේ නෘත්‍ය කලායතනයට ආදරේ දරුවන්ට ආදරේ ඔයාලා හැමෝටම බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම දුර බැහැර ඉඳන් ආරාධනය පිළි අරගෙන ගොඩක් දෙනා පැමිණිලා තිනවා ඒ සියලුම මහත්වරුන්ටත් මහත්මීන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු මේ භූමිය අරන් දුන්න අපේ උමෙලි කාවින්දි ඒ දුවගේ පියාටත් මම ස්තුතිවන්ත වෙනවා මූලික වෙලාවේ වැඩ කටයුතු කිරීමට මේ සම්බන්ධ වුණ එක ගැන මේ වැඩසටහන මේ දක්වාම අරගෙන එන්න දරුවන්ගේ දෙමව්පියෝ බෙහෙවින්ම මට සහයෝගය දැක්වුවා. සීලුම දෙනා එකා වගේ එක්කෙනෙක් දෙන්නේ කියලා කියන්න බෑ. මං හිතන්නේ මේ වෙස් මංගල්‍යය සැලසුම් කරේ අවුරුද්දකට විතර කලින් ඉඳන්ම මාත් එක්ක හිටිය දෙමව්පියෝ පිරිසක් හිටියා. මේ කෙනා කියලා කියන්න බෑ. ඉතින් ඒ සියලුම දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. සමහරක් වෙලාවට මට වදයක් වෙන තරමටම එයාලා ඒක සැලසුම් කරනවා. වොයිස් මැසේජ් දානවා, WhatsApp වලින් මං සම්බන්ධ කරගන්නවා. ඒ වගේ මට කරදරයක් වෙන තරමටම සමහර මේ දෙමව්පියෝ හිටියා වැඩේ ගැන මේ වැඩසටහන ගැන ඊටාම උනන්දුවෙන් වැඩ කරපු. ඉතින් ඒ සියලුම දෙනාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් කියන්න බැරි වෙච්ච නම් තියෙනවා නම් සමා වෙන්න ඕන. ගොඩක් කාලේ වේලාව යන නිසා මම කෙටියෙන් සියලුම දේවල් ස්තුති කරලා හමාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. හොඳයි. මම හිතුවේ මේ වැඩේ නවත්තන එකක් නැහැ කියලා. ඉතින් මේ ඒ තරම් ඇයට ස්තුති කරන්න පිරිස ඉන්නවා. කොහොම නමුත් ඉඩලද අවස්ථාවෙන් පුළුවන් අයරින් හැමෝටම මතක් වෙන අයරින් ස්තුතිවන්ත වුණා. ඉතින් එතුමියට ගෞරවණීය ස්තුතිය පුද කරනවා. යම් කෙනෙක් අතෑරුණා නම් අතපසු වුණා නම් ඒ සියලු දෙනාටමත් ගෞරවණීය ස්තුතිය පුද කරනවා. දැන් අපි සූදානම් වෙන්නේ අපේ සාන්තිකර්ම කලාවේ තවත් අවස්ථාවක්. මේ පැමිණ සිටින සියලු දෙනාටම මේ නැරඹූ දරුවන්ට සහභාගී වන ශිල්පීන්ට සියල්ලටම දෝෂයන් දුරු කරලා සාන්තිය ප්‍රාර්ථනා කිරීම කරන්න සිද්ධ වෙන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ ගරා සාන්ති කර්මයක් කරලා ඔබට ආශිර්වාද කරන්න, ඔබට සෙත් ප්‍රාර්ථනා කරන්න, මේ දවස සුබ වෙන්නට, ඉදිරිය සුබ වෙන්නට ඔබේ සියලු වද්දොස් දුරු කරන්නටයි මේ සූදානම් වෙන්නේ. හොඳ අත්පොළ සංලාදයක් ලබා දෙමු. ඒ ආදරණීය ශිල්පීන්ට වේදිකාව බාර කරන්න. උතුංකුල දෙවියෝ නංලක් පටිනි දෙවියෝ හිව්ව දේව රබබැත්තේ හිටගෙන යකුට යද්දේ ජසූ බෙර සද්දේ
ඇසූ යක්ෂයින් මෙ ඔබට සෙද්දේ දෙන්නන් දෙන්න දෙන්න දෙනඟ දෙන්න 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 අනේ බොල අනේ බොල උදේ පාන්දර අච්චාරු පීරිසියත් අරගෙන ඇවිල්ලා නඩකු කාලකණ්ණි ජූතක පෙරේතයා අනේ දෙන්නේ මට වැඳගෙන මැරෙන්න බලාපන් තව මං ඔතෙන් තව ගහනකොට බුරියෙන් ගු විදින්න ගහන්නේ මං ඔයයිට ගහන්නේ තුම්මුල්ල පැනලා තුම්මුල්ල පාත්මේලයි අයි චන්දිද අනේ නිකන් ඉන්නවලු අනේ පළයා යන්න හුලම් බෝල්ලා අනේ ගරා කටුස්සෝ අනේ මොල පොල් කුඩු ඉච්චෝ අනේ ජූල් කිරෝ අනේ පළයා යන්න හුණු පොල්ලේ කාවයියා අනේ රෙබ්බට විජ්ජු ඔව් බොලා දැකලා තියේ ඔව් මේ පැත්ත කාණ්ඩ දැකලා තියේ මොකද්ද දැකලා තියෙන්නේ හුණු කම්බරය දැකලා තියේ අර ඉන්නේ හුණු කම්බරය ඔව් නොදකින් පෙරේතයා බලපත් ඔගේ හැටි දැක්කම මුළු පරලා බැලාතම ඉවරයි අනේ මට කන්න නැහැ ඔයගේ තොම්බ බලාපන්
මං ඔතෙන්ට આવුත් තොට ගහන්නේ මට වැඳගෙන මැරෙන්න. මං ගහන්නේ රඹුටන් විසි වෙන්න ඔය ආ කෙනා. ඒ මොකෝ සද්දද? ඒක තමයි මාත් අහන්නේ හද්දෙද? අයි වලස් මුල්ලේ චන්දින්නවද? ඡන්දින්නේ වලස් මුල්ල තමයි ඔය. අම්මපා ඔව්. මන් දැක්ක ඊහන්දාවේ ප්‍රවෘත්ති වල කියනවා. මොකද්ද? ඈ ඒ පරණ දේවල් දැන් වැඩක් නැහැ. මන් දැක්ක ඔයයි මේ අතපය නැති කට්ටියට ගහලා කූඩු වෙයි කියලා කතාවක් කිව්වා. ආව් ඒ අර පරණ ඒවනේ. එහෙම නෙවෙයි. හා උදේ පාන්දර මොකද මේ අච්චාරු පීරිසියක් දිග අරගෙන? බුදු අම්මේ බලනෝනේ. මොකෝ? මෑන්න සිරියාවන්ත මූණු කෑලි ටික නොතෝකින් විතර. අර මොකෝ අර? හත් ඉලව්වේ බලහන් දැක්කෝ කැඳක් නැහැ. කැඳක් නැහැ? ඈ සිරියාවන්ත මූණු කෑලි ටික. අන්න සිරියාව බේනෝ කට දෙකොනේ. බුදුහාමේ අද උදේ බලන්න තිබුණේ. චූටි පුතේ නැගිටින්න. අර මොකෝ? කුක වේයෝ කාමි. ඒයි ඈ එහෙම කතා කියනවා මේ දරුවන්ට. ඉතින් දෙයි හාමුදුරනේ ඔතනේ හුඹස්සක් බැන්දොත් ඒ වගේ. එහෙම නෙවෙයි. හා මොකද ඇහුව මේ උදේ පාන්දර? ඈ උදේ පාන්දර. දැන් තෝ මොකද මට කතා කරේ උදේ පාන්දර? අපි තමයි ඔය කෙනාට කතා කරේ. ඈ ඔව්. මොකද? ඔය කෙනාට කතා කරයි කිව්වා. ඒ මොකද යන? සෑහෙන්න වැඩ කොටසක් තියෙනවා කරගන්න. ඒ මොකද යන මම මොකද මෙතන වැඩ කරන්නේ? මං බග ලොකුවක් පොච්චිය. එහෙම නෙවෙයි. හා ඉස්සෙල්ලා හා විස්තර ටිකක් දැනගන්න ඕන. විතරත් නායක විතර දාන්න. විතර දාන යන කූඩුවට. මෙහෙ විතර දාන්න බෑ යෝඩයෝ. විතර දාන තපසිත මං කිකිලි එක කියලා. එහෙම නෙවෙයි. අන්න පොලේ අන්න අරුන් තුන් දෙනාගේ හැටි බලපන්. හනමකෝ අර. බුදුන් මේ හලාවත ඇත්තේ දැන්. ඔව්. එහෙම නෙවෙයි. හා මට ඔය කෙනාගේ පවුලේ විස්තර ටිකක් දැනගන්න ඕන. අපේ පවුල දැන් විතර දාන්න පවුල විතර දාන්න? නෑ. නෑ කලින් දැම්මා. විතර දැම්ම දැන් දාන්න. එහෙමනේ විතර නෙවෙයි යෝදයෝ. එහෙනම් විස්තර ටික. අයි අපේ පවුල විස්තර අහන්න ඔබ ගමේ ගාමසේවකේ. අරමකෝ අර. අයි අපිට අහන්න බැරිද? එහෙම බෑ. මට දැනගන්න ඕන ඔය කෙනාගේ පවුලේ විස්තර. අපේ පවුලක විස්තරේද? ඔව්. පවුලේ විස්තරේ වැඩක් නෑ පවුලේ විස්තර. දැක්කයි මුගේ තියෙන බලුකම. අරමක්කට. අපේ පවුලක විස්තර හොයන්න මොකටද උඹ? දැන් පරණ බඩු එකතු කරන්නේ නෑ මල්ලි. ඇන්ටික් එකතු කරනවනේ. එහෙම නෙවෙයි. හා ඔයාලා පවුල ගැන කියනෝ බලන්න ඩිංගා. අපේ පවුල ගැන මොනවද දැනගන්න ඕන? පවුලේ කී දෙනෙක් ඉන්නවද? අපේ පවුලේද? අපේ පවුලේ ඉන්නෝ 23න් දෙකක් එකතු කරන් 75යි 75 දෙකක් එකතු කරන් 180යි 182න් බෙදුවම් 5325යි 5302න් වැඩි කරාම 8200යි 8200 එකක් අඩු කරාම පස්සේ 10500යි 10500 දෙකෙන් බෙදුවම් 24000යි 24000 දෙකෙන් පහෙන් බෙදුවම් පස්සේ 12යි. බුදුහාමේ ඔයගේ ගණන් සාත්‍රේ මම මේ පෑනක් ගත්ත ලියන්න. එහෙමකෝ. චෝක් ගණන් සාත්‍රේ. යෝදේ ඉතින් 12යි. ඒක නෙවෙයි. හා ඔයා කොහෙද ඉස්කෝලේ ගියේ? මමද? ඔව්. මම ඉස්කෝලේ ගියේ තෙලිදිවිල මහ විල්ලජ්ජාවේ. ඒක නම් පේනවා විල්ලජ්ජාවක් නැතිකම. එහෙමකෝ. පවුලේ කී දෙනාද? ඈ? පවුලේ කී දෙනාද? පවුලේද? ඔව්. අපේ පවුලේ 12 දෙනායි. 12 දෙනයි? ඔව්. මහ විශාල පවුලන්නේ. නැතුව. යකෝ පුංචි පවුල රත්තරන් කියලා අහලා නැහැ. පුංචි පවුල කොහෙද යෝදේ 12 දෙනෙක්? මොකෝ අපි තාම එක බයිසිකල් එකේ යන්නේ. එක බයිසිකල් එකේ 12 දෙනෙක්? ඔව්. අන කොහොම කියනවා බලන්න බයිසිකල් එකේ 12ක් යන්නේ. මොකෝ ෆුඩ් බයිසිකල් අපේ නෝනා ඉස්සරහා තියාගන්නෝ. ඔව්. ඊට පස්සේ පොඩි කට්ටිය එක එකනා අඩු කරගන්නෝ. මජ් හැබැයි සෝකෝක හැබැයි ලොරිය වගේ ඇති. මොකෝ 12 දෙනෙක් යනකොට එක බයිසිකල් එකේ චූන් අයියේ. එහෙම නෙවෙයි. මෙහෙම ඉන්න හොඳ නැහැ පුකරවට ඉන්නේ. බුදුහාමේ යන්න එපා ළඟට. එහෙම නෙවෙයි. මේ අයියලා බැඳලා තියෙන පොල්ලේ තරම කිව්වොත් මල්ලි බලු බල්ලෙකුට ඉන්න බෑ වාඩි වෙලා. පවුල 12 දෙනෙක් ඉන්නමයි කිව්වා. ඉන්නවයි කිව්වා. මට පවුලෙන් දැනගන්න ඕන. හා පවුලේ වැඩිමලා කවුද? පවුලේ වැඩිමලාද? ඔව්. පවුලේ වැඩිමලා මං අයියා කොළඹ ගිහිල්ලා මේ දවස්වල. පවුලේ වැඩිමලා ඔයයි. ඔව්. එතකොට තව අයියා කෙනෙක් ඉන්නේ කොහොමද? මොකවද? යෝදෝ වැඩිමලා ඔයයි නම් ඔයට අයියා කෙනෙක් ඉන්නවයි. අය එහෙම ඉන්න බැරිද?
එතකොට අයියා වෙන්නේ නැහනේ ඔය කෙනා. යකෝ මම අයියා. ඔව්. ලොකු එක්කලා කොළඹ ගිහිල්ලා. ಜಾති හතර බීරි කතාවක් මේක. ඔබට වැඩක් නැහැ නේ ඒක. හා පවුලේ බාලයා කවුද? පවුලේ බාලයා මල්ලි ඉස්කෝලේ ගියා. දැන් ඔය කෙනා තමයි පවුලේ බාලයා. ඔව්. යෝඩට වැඩිමලත් ඔය කෙනා බාලයාත් ඔය කෙනා. ඇයි මොකෝ එහෙම වෙන්න බෑ? දැන් මල්ලි ඉස්කෝලේ ගිහිල්ලා. ඔව්. මල්ලි කෙනෙක් ඉන්නවනේ යෝඩ ඒ කෙනා කොහොම මේ බාලයා වෙන්නේ? ඇයි එහෙම වෙන්න බෑ මං අහන්නේ. බැහැනේ එහෙම වෙන්න බෑ. ඔබට වැඩක් නැහැ නේ ඒක උනානේ කොහොම හරි. හා ඒක වැඩක් නැtei කියමුකෝ. හා ඊළඟට මට දැනගන්න ඕන ඔයල්ලයි පවුලේ හා ඥානවන්තය කවුද? අපේ පවුලේද? ඔව්. අපේ පවුලේ ඥානවන්තයා මමනේ. හා ඒත් ඔය කෙනා. ඔව්. අපි කොහොම දන්නේ හරියටම? ඇයි ඔබ අහලා නැහැ? හා ඈ? ඔව් මොකද්ද? බඩයි පුකයි ලොකු නම් ඌ ඥානවන්තයයි කියලා. ඒ ඔව්. මොකද්ද? බඩයි පුකයි ලොකු නම් ඌ ඥානවන්තයයි කියලා අහලා. ඥානවන්තයයි කියලා. දැන් ඔබ ඥානවන්තයයි කියලා හිතාගෙන බඩ තිබුණයි කියලා. දැන් හිතන් ඉන්නේ ඥානවන්තයයි කියලා. අනේ පාලය ඥාන උලන් කියලා වල්ලා. අනේ නිකන් හිටපන් කෙලවල්ලා. අලුත්. එහෙම නෙවෙයි. හා මට දැනගන්න ඕන දැන් ඔයලයි පවුලේ චන්දියා. කවුද යකෝ මේ විලාප ගහන කාණේ දීපන් මගේ අරුගේ ඇදලා මෙහාට. මට දැනගන්න ඕන චන්දියා කවුද කියලා. පවුලේ චණ්ඩියද? ඔව්. පවුලේ චණ්ඩිය මම. හා චන්දියත් ඔයයි. ඔව්. මට දැනගන්න ඕන දැන් එතකොට කරපු චන්දිකම. දැන් මම උදේ එනකොට ඔව්. අර අතන මේ බෝක්කුඩ වාඩිලා හිටිය හතර දෙනෙක්. හතර දෙනේ බෝක්කු උඩ වාඩි වෙලා හතර හිටියේ. දෙනාටම ගැහුවා ගැහිල්ලක් උඹ කියන්නේ අන තාම කාණුවේ දඟුලනු. හැබැයි හම්බ වෙන්නේ නැති ඔය කෙනාට හොඳටම. එහෙම කොහොම මට බැරි වෙලාවක් අතක් ඉස්සුවේ නැහැ. එක්කෙනෙක් අද ඉස්සුවේ නේ. බැරි වෙලාවක් අතක් ඉස්සුවේ නැහැ. අර මොකෝ අර. ඒ හතර දෙනාගේ මතපය නැහැනේ. යෝජියෝ මේ අතපය හතර නැති උන්ට ගහලා චන්දිකම් පෙන්නන්නේ. ඔව්. එහෙම චන්දියෙක් වෙනවයි. නැතුව. හරි එකේ මං අල්ලගත්ත උඩේ පාන්දර. එහෙම කොහෙම හොඳ නැතේ. දැන් හොඳයි වැඩේ. අපි චණ්ඩි තමයි. ඒ අපි චණ්ඩි. තව චන්දිකමක් දැනගන්න ඕන. මොකද්ද? ඒ ඔව්. ඔය කෙනා කරපු තව චන්දිකම මම කරපු චණ්ඩිකමද? මං දැක්ක අර ඉස්පිරිතාලේ. අර ගහලා තියෙන්නේ මොකද්ද? මගේ චණ්ඩිකන් තමයි ඔක්කොම. මොකද්ද තියෙන්නේ? අර වාට්ටුවේ. ඉස්පිරිතාලේ වාට්ටුවේ. ඔව්. ඔව්. ඔක්කොම සිද්ධාලේ පෙද මහත්තයාගේ වැඩක් කියලා ගහගෙන දැක්කේ නෑ. අඳන් වල. අඳන් වල ඒ ඔයගේ වැඩක්. නැතුව. යෝදේ ඔය සිද්ධාලේප වෙද මහත්තයයි වැඩ. එහෙම කොහොමද එයාට විතරේ පුළුවන් අපිට බෑ. ඒ අපිට බෑ. ඔය කෙනාට කරන්න නම් එච්චර හරියක්. හිතාගෙන ඉන්න තරම. එහෙම නෙවෙයි. එහෙනම් මේක කාල වේලාව බොහොම ඉක්ම වෙලා ගිහිල්ලා. අනේ සාදු. එහෙම හරියනවයි. මං කියන්නේ අද යන්න බැරි වියන් හලාවට. එහෙම නෙවෙයි දැන් සෑහෙන්න වැඩ කටයුතු තව තියෙන ඉදිරියට කරන්න මෙතන. කාටේ? මෙතන ඉන්න අනිත් අයට. හා. ගරා දේවතාවුන් වහන්සේට ආරාධනා කරයි කියලා කිව්වා. හා. ආවයි. මේ හාව ඉන්නේ. හාව නෙවෙයි ඉබ්බා. ඉබ්බ නෙමෙයි කිඹුලා. එහෙම නෙවෙයි. ගරා දේවතාවුන් වහන්සේට ආරාධනයක් කරයි කිව්වා. ආරාධනා පිළිඅර 12 ගරා කට්ටුවක් ආවයි කිව්වා. 12 ගරා කට්ටුවක් ආවයි කිව්වා. එදා නේද? ඔව්. එදා කතරගම දිව රාජෝත්තමයන් වහන්සේගෙත් වල්ලි මාතාවගෙත් විවාහ මංගල්‍ය අවස්ථාවේදී නේද? හා. පත්නි දිව්‍යාංගනාවුන් වහන්සේට ආරාධනයක් ලැබුණා කිව්වා ලංකාදීපයට වැඩම කරන්න කියලා. අන්න හරි කිව්වා. ඒ අවස්ථාවේදී මේ යක්ෂ නාග ගෝත්‍රිකයෝ හිටපු ලංකාවේ ඔව්. ජහ ජරාව පිරලා තිබුණයි කිව්වා. අන්න બોලේ හිටගෙන වාඩි. හා. මස්මාළු අනුභව කළා. ඔව්. නේද? ඒ උත්සව සභාව සරසලා තිබුණෙත් මස්මාළු හං වලින් කිව්වා නේද? අන්න හරි කිව්වා. ඒ වෙලාවේ පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේට මේ ලංකාදීපයට කොට බසින්න බැරි කියලා සැලකලපු අවස්ථාවේ අන්න හරි. ගරා දේවතාවුන් වහන්සේට කතා කරලා කිව්වා මේ මඩුව පිරිසිදු කරලා දෙන්නේ කියලා මේ නේද? මඩුව පිරිසිදු කළා. මේ තියෙන ජරාව ඔක්කොම අස් කරලා දෙන්න කියලා. මස්නෝ දුරු කරලා දෙන්නේ කියලා නේද? ඒ වෙලාවේ මේ ගරා දේවතාවුන් වහන්සේ මේ ලංකාදීපයට වැඩම කළා. අන්න හරි. මුළු ලංකාදීපේම තිබුණු ඔව්. මස් මාංශ සියල්ලම ජරා කුණු සියල්ලම කාලා හා. වෑවරකේ 4448ක් බිව්වලු. අනේ මල්ලි අනිත් දෙක බොන්න වෙලාවක් තිබුණා. ලේසි පහසු මිනිහෙන් නෙවෙයි ගරා දේවතාවුන් වහන්සේ කියන්නේ. මහා මුදෙත් භාගයක් ඉඳනකම් බීලා තමයි මම ගියේ පොළ. අන්න හරි. එදා ඉඳලා පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ අදහන සියලුම ස්ථාන ගරා වෙනුවෙන් ගොටුවක් තියෙනවායි කිව්වා. අන්න හරි පොළ. අදත් මේ උතුම් වූ උඩරට සම්ප්‍රදායනුකූල උතුම් වූ වෙස් මංගල්‍යයක් නේද? අන්න හරි. කාලේලි මංගල්‍යයක් වෙස් මංගල්‍යයක් පවත්වලා ඒ නෘත්‍ය රංගායතනයේ චම්මියක් අසංකා ගුරුතුමියක් හෝ පොළ. ඈ හෝ.
ඔන්න හිටිය මෙන්න මේ හරිය. ගෙදර ගිහිල්ලා වේලාසනම නෑ ඉන්න පිටිපස්සේ ඉන්නෝ. නිදිමතක් දන්නේ නැහැ. දුකයිලු දැන් දරුවෝ දාලා යන්න. අම්ම පැත්තේ ඇයි යෝඩියෝ මෙච්චර මම මේ වෙතට වාඩිලා ඉන්න මන් දාලා යන දුකේ කිව්වේ නෑනේ. ඒ කාලේ ඉඳලා අපි දන්න කියන්නේ අපේ ධනේෂ් ගුරුතුමා නේද? හා අනේ අම්මේ කොයෝඩියා අඳුරනවා ඔය එක්කෙනා. එයයි මම සෑහෙන අඳුරනවා. කවුද? අපි දෙන්නේ ඒ කාලේ ඔව්. ජිල් බෝල ගැහුව එකට කාත් එක්කේ? ධනේෂ් ගුරුතුමාත් එක්ක. ඔය එක්කෙනා ජිල් බෝල ගැහුවේ ධනේෂ් ගුරුතුමාත් එක්ක. නැතුව. එහෙම නෙවෙයි. හා ඒ ගුරුතුමා ඇතුළුව නේද? අන්න හරි. මාපියන් දූ දරු එකතු වෙලා මේ කලෙලි මංගල්‍යයක් කරලා සීසාභරණ මංගල අප කැප වෙලා නේද? හා බාරහාර වෙලා අන්න හරි කිව්වා. මේ වෙස් මංගල්‍යයක් ඉෂ්ට සිද්ධ කරලා අවසාන වුණු තැන හරි. මේ දරුවන්ටත් ඒ ගුරු මෑණියන්ටත් ඒ ගුරු පියතුමාටත් හා මේ දරුවන්ටත් හා දරුවන්ගේ දෙමව්පියන්ටත් පවුල් වල සියලු දෙනාටම මේ මෙතෙන්ට ආවා වූ සියලු දෙනාටම ගේම ගමටක් ගම්පැලසට නේද? එහෙනම් මේ සභාවේ සිටින සියලු දෙනාටම හා ගමටත් ගම්පැලසට තිබෙනා වූ වදුරු වසංගත රෝගකාරක ආදිය හා ඇස්වහ කටවා හෝවහ අඬෝ වැඩි ආදිය සියල්ලම දුරින් භූත වෙලා යන්නේ කියලා. දෝසාන්ධකාරය දුරු කරගෙන යන්න හා ගරා දේවතාවුන් වහන්සේට ආරාධනා කරලා හා ගරා දේවතාවුන් වහන්සේ වෙනුවෙන් ගොටුව සූදානම් කරලා තියෙයි කිව්වා. හා තමන්ගේ ගොටුව බුක්කි විඳලා හා මේ වෙස්පදයක් නටලා මේ සියලු දෙනාගේම දොස් දුරු කරලා හා තුටු පඳුරක් ලැබුණොත් අරගෙන ලැබුණොත් අරගෙන දුන්නක් ගන්නවා අම්මප නැටක් ගන්නවා. දුන්නටක් ගන්න කොහොම යෝදයෝ? යෝධය උදේ ඉඳලා මෙට්ටෙල තියාගත්තට. එහෙම නෙවෙයි. හා ඒ තුටු පඳුරක් අරගෙන සියලුම දෝසාන්ධකාරවල් දුරු කරලා හා ඇසට කුණක් පයට කටුවක් ඇස්සක් කුණක් කෙම්බිරිසාවක් අවපත රෝගයක් ජනපත රෝගයක් වැද්ද සිද්ධ කරවලා නොදී නේද? අනහරි කිව්වා. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ගින්නෙන් ආරක්ෂා කරවලා දීලා නේද? හා රවි චන්ද්‍ර කුජපුතු කුරු ශුක්‍ර රයි රාහු කේතු කියනා වූ නවග්‍රහයන් නම දෙනා කිපී වැඳී තිබෙනා වූ දෝසාන්ධකාරයන් ඇත්තේ නම් දූරිය භූත කළා. දෙන්නේ කියලා. වෙන යහපතක් සිත සාන්තිය සෞභාගමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව සත්‍ය ධෛර්ය වාසනාව ලැබෙන්නේ කියලා. හත්තිලාවේ උඹ හිතුවේ මං නගර සභාවේ කුණු ලොරියේ කියලා. හැබැයි මේකෙත් සෑහෙන දේවල් පුද නම් තියෙනවා අර පල්ලෙහා පැත්තේ. හැබැයි ඊයේ අස් කළා. හා පෙරේද නම් තිබුණ කරා දේවතාවුන් වහන්සේට සෑහෙන්න පුද. අම්ම පැත්තේ අඟහරු ආතට තියෙනවා. අඟහරු ආදේ මං අද ගිහිල්ලා අඟහරු ආදට එන්නම්. අඟහරු ආතට ඕන තරම් තියෙනවා. එහෙම නෙවෙයි. හා මේ දරුවන්ගේ දෝසාන්ධකාර දුරු කළා නේද? ඔව්. යසක් කීර්තිය සිත සාන්තියක් කරලා හා මේ කලා ජීවිතේ ඉහළටම යන්න හැකියාව සත්‍ය ධෛර්ය වාසනාව ළඟා දිගා කරලා දෙන්නේ කියලා හා යන්න හදමු පුද අරගෙන. අම්ම පැත්තේ එහෙනම් අනේ මට දුකයි හලෝ. අරමුකෝ අර මේ කට්ටිය දාලා යන්න එක. කාල වේලාව බොහොම ඉක්ම වෙලා ගිහිල්ලා. අනේ තව ඩිංගා. තවක් කොහොමවම බෑ. චුට්ටක්. චුට්ටක් බෑ. අනේ හලෝ. එහෙම නෙමෙයි. කියන දේ අහනෝකෝ. කොහොමවම බෑ. ආයිබෝ. ආයිබං කිව්වා. ආයිබං කිව්වා. බුදු අම්මේ මල්ලි මේකේ අර දෙනවයි කිව්වේ. සාහෙන්න ಜಾති පුදමාලක් අල්ල එච්ච කළා තියේ කිව්වා. හා හා
හැබැයි නිකම්ම දෙන්න නැtei කිව්වා. නිකන් මෙහෙමයි නිකන් එපා. ඔව්. නිකන් තියා කොහොමවත් එපා. එහෙම නෙවෙයි වෙස් පදේ නටලා දොස් දුරු කරාට පස්සේ දෙනමයි කිව්වේ. අම පැත්තේ. ඔව්. දැන් මක්කයි ගියම් මේක තියෙන්නේ. ඒ මොනවද තියෙන්නේ? ඕකේ තියෙනවා සෑහෙන දේවල්. අම පැත්තේ. ඔව්. අපි දෙන්නත් එක්ක කමු වෙනවා. ඕ දෙන්නත් එක කන්න බෑ. ඔය එක තනියෙන් කනවා. බෑ බෑ මට කවුරු හරි තනියෙන් කන්න බෑ. නෑ මට නම් එපා. මං උපෝපන් ජාතිව තනියෙන් කාලා පුරුද්දන්න. බුදුහාමේ මන් දන්නෝ ඒක. බලනවා මොනවද තියෙන්නේ කියලා. මේක කාගේ? බුදුහාමේ ඒමක්කයි. ඈ? මෙන්න මල්ලි බඩු. ආන්න තියෙනවා. ඈ? ඒ මොනවයි? මේවද? ඔව්. සාදු. හාදු කියනවයි ඕකට. ඒ මොකවද? ඔය මොකද්ද? මේ අර සාදු කියන්නේ පන්සලේ රාබු? සාබු නෙවෙයි ඔය දෙය. ඒන. ඉතින් කහ පාට එක. ඒව නෙවෙයි ඔය. එහෙනම් ඔය ඔයාට පිටිසිදු වෙන්න සුද්ධ පවිත්‍ර වෙන්න දීපු එක. මම මේ ජුත් එක කන්නම් මේක. නෑ එහෙම කරන්න බෑ. එහෙම එකෙක්ටත් එක කන්න දෙන්න බෑ. එහෙම නෙවෙයි. කාල වෙලා බොහොම ඉක්ම වෙලා ගිහිල්ලා. දැන් මේක ඉන්න කොහොමද මල්ලි? ඕක ලෙල්ල ගහලා කන්න ඕන. මං බාට උඩ පැත්තෙන් අල්ලලා බලන්න. උඩු පැත්තෙන් අල්ලන්නේ කාගේ? ඔයගේ? ඔයගේ නෙවෙයි ඔයක. හා මේකද? ආන්න හරි. ඒ දන්නේ මෙන්න බලනවා අන්න බල. හැබැයි එහෙම නෝන්නම් කාලා හරි. ඈ? ඒක කන්නමයි ආච්චි. මල්ලිට දෙමු. ඒක බෙරව ගහන මල්ලිට දෙන්න. එල්ල. අන මල්ලි. මෙන්න මේක තියාගන්න. එහෙම නෙවෙයි. හා කාල වෙලා ඉක්ම වෙලා ගිහිල්ලා. එහෙම නෙවෙයි කොනේද? කටුවක් සූදානම් කරලා දෙනවා ඒකත් බොහොමත් ගෞරවයෙන් ආදරෙන් බාරගත්තයි කිව්වා. එහෙනම් වෙස් පදයක් නටලා. වෙස් පදයක් නටන්න ඕනේ. නටලා ඉක්මන් කළාම දොස් දුරු කරලා යන්න ඕන. මෙහෙමයි නිකම් වෙස්. මෙහෙමයි දැන් මට ඕන විදියට මම නටුවනේ. ඔව්. දැන් ඔයාලා කියන බලන්න නටන්න ඕන විදිය. එහෙම නෙමෙයි මේ ගුරුතුමිය ඉන්නෝ ගුරුතුමා ඉන්නෝ වැඳ අවසරය ලබාගෙන වෙස් පදයක් නටන්න ඕනේ කිව්වා. ගහන බලන්න ඔයාලා දන්න පදේ. අපේ අලබලාදෙනිය ප්‍රවීණ වාදන ශිල්පිය ඇවිල්ලා ඉන්නේ. තලා මේ අන්න වඩු කෑල්ල. හඳයි කොච්චර උනා ෂෝක්. හරි හොඳයි කොළු. මං දැක්කා උදේ ඉඳලා මල්ලි රට වටේ දුව විදිනෝ. අර බක්කට යාර. පොළු අල්ලගත්ත කොහොම මාරුවේ. මෙන්න මේ එහා පැත්තේ හිටියේ. ඈ? එහෙම නෙමෙයි ටක් ගාලා. ගහන බලන්න මට රිදෙන්න පොඩි. හච්චිලව්වේ මං ගෙදර යන ඔයයි නටල එනවා. මේ මූට අර ඩිංගක් ගහන්නේ කිව්වම පස්සේ ගහපු ඩිංගෙන් ඇතිනේ වෙස් පදේ. ඈ මදිය නොකියන්න වෙස් පදේ ඇතද? මහත්තයා ඔබ ඩිංග දන්නවා? එහෙම නෙවෙයි. හා වෙස් පදයක් ගැහුවා කිව්වා ගැහුවා වෙස් පදේ මාත්‍රා ගන්න රටලා දොස් දුරු කරන්න ඕනේ කිව්වා. ආයිබෝන් කිව්වා නම් ආයිබෝන් කිව්වා. අට දැන් නම් ඇති වගේ. දැන් මේ කටික වඩොස් දුරුුණයි. සියලුම දේවල් අරගෙන යන්න ඕන ඔය කෙනා යනකොට. එහෙම බෑ. ලොරියක් ගෙනාවයි. මක්කයි දෙන්නේ මට. ඒ කට්ටිය දේවි ඔය කෙනාට ඕන දේවල්. ඈ ඒ දෙන්න ඕන දේවල් දේවි. දෙන්න ඕන දේවල් දේවි. එහෙනම්. හා හා.
එහෙනම් මෙහෙම ඔව්. මේ වැළඳි මේ නේද මේ ඊයේ පටන් නේද එහෙනම්. ඒ චාරිත්‍රවාද රාශියක් කළා එහෙනම් එහෙනම්. යම් කිසි හේයකින් නේද ඔව්. දෝෂ අන්ධකාරයක් තියෙන වැළඳිලා තියෙනා වුණා නම් ඔව්. ඒ සියල්ලක්ම මේ ඇස් දෙකෙන් බැලුවා කියන්නේ මල්ලි උපපංජාතිවත් ආයි නෑ ආයි බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඔය ඇස් දෙකෙන්. මේ කටින් දෙයක් කිව්වයි කියන්නේ ආයි දන්නවනේ ඉතින් අන්න ජීවිතේට කියන්නේ ගමම උනක් හයි එක සැරේ. ගම මුඩත් මේ හේර මුඩත් මගේ කටට කාලා දාන්න එහෙම කරන්න එපා. නේද එහෙනම් ඒ සියලු දෙනාටම නවග්‍රහයන්ගෙන් වන්නා වූ නේද එහෙනම්. දෝෂාන්ධකාරයක් තියෙනවා ඔව්. ඒ සියල්ලම දූරින් භූත කරගෙන බොහොම හරි. මේ යන්නා වූ ගමන ඔව්. නේද යන්න පුළුවන් උපරිම නේද එහෙනම්. ඉහළට යන්න වාසනාව ශක්තිය මේ දුව දරුවන්ට ලැබෙන්නේ කියලා එහෙනම්. සියලු දෙනාටම මේ ඉන්න සියලු දෙනාටම වගේම ඔව්. මේ සභාවේ ඉන්න සියලු දෙනාටම ඔව්. සෙත් කියමනක් කියාගෙන ඔව්. ඈ පඬුරක් දුන්නොත් ඒකත් අරගෙන යන්න නේද දෙන්න දෙන්න නාද නාද දෙන 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 භාවනාව කලකතම මගවා මුනි බෝ මුල වැඩ සිටියයි යසුබා බලාපතුල් ත්‍රියක්තය ගෙන වැඩි නොතබා බක්මාසෙන් ආව දුරු ගියේ පොකුරබා වේග වෙලා වසවතු කරේ වේගරු දුරුවේ වසවතුගේ ගත වෙවුලුවේ වේග නැතුව ආතන ඉඳ ධර්මය දුන්නේ වෙසක් මසින් ආව දුරු ඉන්ම දුරුනේ පොරණයි බෝ සත් අපේ මුනි කලට දෙවිදිපෝ පෝයන තරත් නරම රැතෙපෝ පොරොන්දුවේ නිදහස් වී වැඩිය මුනි දෙපෝ පොසොමසි